ක්‍රිස්ටල් ඔඩියෝ බුක්ස් ඔබ වෙත ගෙනෙන හැරි පොටර් සහ රහස් කුටිය පස්වන පරිච්ඡේදය පහර දෙන විලෝකස දෙවන කොටස. ඊළඟ මොහොතේ බොහෝසේ තැලී පොඩි වී ගොස් තිබූ රථය වියරු වැටුණු හඬක් නගමින් අඳුර තුලට ඇදී යනට වූ අතර පිටුපස රතු ලයිට් දෙක ඈතට යන තුරුම ඔවුන් දෙස කෝපයෙන් වියරුව බලා සිටිනු පෙනින. "ආපසු එනවා!" රොන් තම අබලන් වූ මැජික් යෂ්ටිය ඒ දෙසට යොමු කරමින් කෑගැසුවේය. "තාත්තා මාව මරයි." එහෙත් රථය වේදනාවෙන් පීඩිතව ඔවුන්ගෙන් ඈතට ගියේය. "අපි බේරුණේ පෙර පෙනකට." ඒ කියමින් රොන් බිම වැටී සිටි තම ස්කැබස් නම් මීයා අතට ගත්තේය. "අපේ කරුමෙට මේ පාත් වෙලා තිබුණේ ප්‍රතිපහාර දෙන ගහක් මතටමයි." ඔහු පෞරාණික ගස දෙස බැලුවේය. තවමත් එය තම අතු ඒ මේ අත සොලොවමින් සිටියේ තර්ජනාත්මක අයුරකිනි. "දැන් අපි යමු." ඊ හැරි වේදනාවෙන් කීවේය. "අපි යමු පාසලට." එය සිදුතරම් ජයග්‍රාහී පහසු ගමනක් නොවීය. ඇඟ සෑම තැනකම සීරී තුවාලවී තැලී මතු වූ වේදනාව සුළුපටු නොවීය. ඒ මදිවාට බර ට්‍රංක පෙට්ටි ඔසවාගෙන යාම අපහසු වූ නිසා බොහෝ අවස්ථාවල ඔහු කළේ ඒවා ඇදගෙන යාමයි. අවසානයේදී අති වෙහෙසකර දුෂ්කර ගමනකින් පසු ඔහු මහා විසල් ඕක් ద్వාරය වෙත සම්ප්‍රාප්ත වූහ. "මං හිතන්නේ භෝජන සංග්‍රහය ආරම්භ වී ඇති බවයි." ඒ කියූ රොන් කීවේ තම ට්‍රංක පෙට්ටිය දොරපඩිය මත තබමිනි. වීදුරු ජනෙලයක් මත යමිනි. "ඒයි හැරි, ඇවිල්ලා බලනවා. දැන් ශිෂ්‍යයන් නිවාසවලටත් වෙන් කරලා දෙන වෙලාව." හැරිද විගස එහි ගිය අතර දෙදෙනාම එක් වී මනාසේ ආලෝකමත් වී ඇති ශාලාව තුළට වීදුරුව තුළින් එපි බැලූහ. සහභාගී වන්නන් පිරී ඇති විසල් මේස 4කි. ඒ මේ අත අහසේ ඉහළ දල්වන ලද ඉටිපන්දම් 100 ගණනක් ඔහේ පාවමින් තිබින. එම ආලෝකයෙන් මේසය මත තිබූ රන් පිඟන් සහ වීදුරු දිදුලමින් තිබින. කෝණාකාර උස හොග්ගෝස් හිස්වැසුම් පැළඳී බිය රැඳි මුහුණින් සිටි නවක සිසුන් බොහෝ ගණනක් හැරී දුටුවේය. ජිනීද ඒ අතර සිටි අතර රන් පැහැති වීස්ලි කේශ කලාපය නිසා ඇය කැපී පෙනින. ඒ අතර කොණ්ඩය බනෙසක ආකාරයට සකස් කරගෙන සිටි ප්‍රොෆෙසර් මැගොනිගල් අති ප්‍රසිද්ධ හොග්වර්ට්ස් තේරීමේ හිස්වැස්ම නවක සිසුන් ඉදිරියේ තබා ඇති ස්ටෝලය මත තැබුවාය. සෑම වසරකම අණ්ඩ දමා සායම් බොඳ වී අපරිසිදු වී ගොස් ඇති මෙම තොප්පිය විසින් නවක සිසුන් හොග්වර්ට්ස් පාසලේ ඇති නිවාස 4ට එනම් ග්‍රිෆින්ඩෝ, හෆල්පෆ්, රෙවන්ක්ලෝ සහ ස්ලිදරින් තෝරා ගන්නාලදී. මෙයට වසරකට පෙර තමාද නවක සිසුවෙකුව මෙම හිස්වැස්ම පැළඳ හිස්වැස්ම විසින් තමා කුමන නිවාසයක යුතුදැයි රහසින් තම කනට කොඳුරනතුරු තමා බියට පත්වී සිටි අයුරු හැරීට මනාසේ මතක තිබේ. තප්පර කිහිපයක් යනතුරු මෙම බිහිසුණු තොප්පිය විසින් තමා ස්ලිදරින් නිවාසයට දමනු ඇතැයි බියවී සිටි අයුරු ඔහුට මතකය. දෘෂ්ට ඉන්ද්‍රජාලිකයන් බොහොමයක් බිහිකොට තිබුණේ එම නිවාසය තුළිනි. අවසානයේදී තමා දමනු ලැබූයේ ග්‍රිෆින්ඩෝ නිවාසයටය. එය ඔහුගේ නොමද ප්‍රීතියට හේතු වූයේ රොන්, හර්මෝනි සහ වීස්ලි පවුලේ සිසු අය එම නිවාසයේ සිටි නිසාය. පසුගිය වසරේ හැරි සහ රොන් එක්ව නිවාසාන්තර ශූරතාවය ග්‍රිෆින්ඩෝ නිවාසයට දිනාදීමට සමත් වූහ. එම වසර 7කට පසු ස්ලිදරින් නිවාසය පරදවා ග්‍රිෆින්ඩෝ නිවාසයේ ශූරතාව දිනාගත් පළමු අවස්ථාව විය. පළමුවෙන්ම අඬගසනු ලැබූ ළමයා කුඩා එකෙකු විය. ඔහුගේ කෙස් දුඹුරු සහ රන් පැහැ අතර වූ අතර අමුතු වර්ණයක් ගත්තේය. හැරීගේ නෙත් ඔහු පසු කරගෙන ගොස් පාසලේ ප්‍රධාන ආචාර්යවරයා වූ මහාචාර්ය ඩම්බල්ඩෝ තුමා වෙත ගියේය. එතුමා ආචාර්ය මණ්ඩලය සමග ඔවුන්ට වෙන් වූ මේසේ වාඩි වී නිවාසවලට වෙන් කිරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කරමින් සිටියේය. එතුමාගේ රිදීවන් දිගු රැවුලද අඩසඳ ස්වරූපයක් ගත් උපැස් යුවලද ඉටිපන්දම් ආලෝකයෙන් දිලිසෙමින් තිබෙන. ඔහු සිටි තැනට පොටු කිහිපයකට ඔබ්බෙන් ගිල්ඩරොයි ලොක්හාට් අදිරුතුමා වාඩි වී සිටිනු හැරී දුටුවේය. ඒ අසලින්ම හැග්‍රිඩ් වාඩි වී සිටි අතර ඔහු තම කුසලානියේ පිරී තිබූ මිදියුෂ සිත්සේ බොමින් සිටියේය. "අර බලන්න! අදිරුතුමන්ලගේ මේසේ එක් හිස් පුටුවක් තියෙනවා." "කෝ ස්නේප්?" මහාචාර්ය සෙවරස් ස්නේප් වූ කලී හැරි අඩුවෙන්ම ප්‍රිය කළ ගුරුවරයා විය. එසේම ස්නේප්ද ඉතාමත් අඩුවෙන්ම ප්‍රිය කළ සිසුවා වූයේ හැරීය. තම නිවාසයේ එනම්
ස්ලිදරින් සිසුන් හැර අන් සියලු දෙනාගේම අප්‍රසාදයට ලක්ව සිටි ස්නේප් කොරිරු වූ සෙස්සන් නිතරම හෙලා දකින ලද පුද්ගලයෙකු වූ අතර ඔහු ගුප්ත රසායන සංයෝග පිළිබඳ කතිකාචාර්යවරයා විය. එයා අසනීපින් වෙන්න ඇති. සමහර විට එයා අස්වෙලා ගිහිල්ලා වෙන්න ඇති. මොකද එයාට දුෂ්ට මන්ත්‍රවලින් ආරක්ෂ වීමට නැවතවරක් බැරිවීම නිසා. එහෙම නැතිනම් එයාව සේවයෙන් පහ කරලා වෙන්න බැරිත් නෑ. රොන් උද්‍යෝගිමත්ව කීවේය. මොකද කවුරුත් එයාට අකමැති නිසා. එහෙමත් නැතිනම් ඔවුන් පසුපසින් කොරිරු හඬක් ඇසින. එහෙම නැතිනම් එයා බලාපොරොත්තුව ඉන්නව ඇති. ඔය දෙන්න පාසල් දුම්රී පැමිණී නැති ඇයි කියලා දැනගන්නට. හැරි විගස ආපසු හැරුණේය. සීතල සුළඟේ ලෙලදෙන කළු ලෝගුවක් හැඳගත් සෙවර ස්නේප් එහි සිටියේය. ඔහු සුදුමෙලි සමක් සහිත කෙසඟ තැනැත්තෙකු විය. නැහැය ගිරා හොටයක් බඳු විය. උරහිසතෙක් වැටුණු කළු කොණ්ඩයකි. ඒ අවස්ථාවේ ඔහුගේ දෙතොළඟ රැඳී තිබුණි. හැරි සහ රොන් නියත වශයෙන්ම ලොකු අමාරුවක වැටෙන බව හඟවන සිහින් සිනහවකි. එනවා මාත්‍යක යන්න. ස්නේප් කීවේය. එකිනෙකා දෙස බැලීමට පවා බියපත්ව සිටි දෙදෙනා ස්නේප් පසුපස පඩිපෙළ නැග ගොස් ප්‍රවිෂ්ඨ ශාලාවට පිවිසීහ. එම ශාලාව බිත්තිවල සවිකොට තිබූ ඉටිපන්තම් එළියෙන් ඒකාලෝක වී තිබෙන. ප්‍රධාන ශාලාවෙන් නොයෙකුත් ආහාරවල ප්‍රණීත සුවඳ ඔවුන්ගේ නාස් කරා පැමිණියේය. එහෙත් ස්නේප් ඔවුන් කැඳවාගෙන ගියේ ප්‍රණීත රසවලින් පිරීගත් උණුසුම් වූ ප්‍රධාන ශාලාවට නොවේ. ඇඟ කිලිපොලා යන ශීතලෙන් යුත් ගල් බිත්තිවලින් වට වූ පාතාලයකට. ඇතුළට දොර අඩක් විවෘත කරමින් ඔහු කීවේය. එම ශීතල අඳුරු පොටු මාර්ගය දිගේ ගමන් කළ ඔහු ස්නේප්ගේ කාර්යාලයට ගියහ. ඔහු දැඩි ශීතලෙන් වෙවුලන්නට වූහ. අට අඳුරේ තිබූ රාක්කවල විශාල වීදුරු බඳුන් තබා තිබෙන. ඒ බඳුන් තුළ නොයෙක් ආකාරයේ ද්‍රව්‍ය පාවෙමින් තිබෙන. ඒවායේ නම් ඒ අවස්ථාවේ හැරීට දැන ගැනීමට අවසි නොවීය. උදුන නිවී අඳුරුව තිබෙන. ස්නේප් දොර වසා ඔවුන් දෙස බැලුවේය. ඉතින් ඔහු සෙමෙන් කීවේය. එහෙනම් මහා සුප්‍රසිද්ධ හැරි පොටර් සහ එයාගේ සුවච ගෝලයා වන වීස්ලිට ගමන් කරන්න දුම්රිය හොඳ මදි වුණා. ඕනි වුණේ මහා හඬක් නගාගෙන මෙහි ප්‍රාතුර්භූත වෙන්නයි. එහෙම නේද ළමයිනේ? නැහැස ක්‍රීන්ස් ක්‍රොස් එකේ බාධකය කටවහනවා. ඔහු කෝපයෙන් කීවේය. උඹලා ඒ කාර් එකට මොකද කළේ? රොන්ට කට උත්තර නැති විය. තමාට අනුන්ගේ සිතුවිලි කියවීමට හැකි බව ස්නේප් හැරීට අවධාරණය කළ පළමු අවස්ථාව මේ නොවේ. එහෙත් ඊළඟ මොහොතේ ස්නේප් අත වූ ඉවනිං ප්‍රොෆෙට් පුවත්පත දිගහරින විට රොන්ට සියල්ල පැහැදිලි විය. උඹලවත් දැකලා තියෙනවා. ඔහු කෝපයෙන් කීවේය. ඉගිලෙන ෆෝඩ් ඇංග්ලියා රථය ලෝකය මවිත කරවයි. ඉන්පසු ඔහු හඬ නගා පුවත්පතේ තිබූ දෑ කියවන්නට විය. ලන්ඩනයේ සාමාන්‍ය අය දෙදෙනෙකු තමන් විසින් තැපැල් කාර්යාලයේ කුළුණට ඉහළින් පැරණි මෝටර් රථයක් පියඹා යනු දුටු බව විශ්වාස කරයි. මධ්‍යාහ්නයේ නෝර්ෆෝක් වලදී හෙඩ් ක්ලිස් මහත්මියද සෝදන ලද තම රෙදි වලට දමින් සිටියදීම එවැනිම දසුනක් දුටු බව පවසන්නීය. එපමණක් නොව මෙවන් පැමිණිල්ලක් පීබල්ස්හි ඇන්ගස් ෆ්ලේට් මහතා විසින්ද පොලිසියට කර ඇත. එක්කෙනෙක් නෙවෙයි. සාමාන්‍ය ලෝකයේ 7-8 දෙනෙක්. මම හිතන්නේ උඹේ තාත්තා වැඩ කරන්නේ ඉන්ද්‍රජාලික බලය වැරදි විදියට ප්‍රයෝජනය ගැනීමට පිළිබඳව සොයා බලන දෙපාර්තමේන්තුවේ කියලායි. කියමින් ඔහු වඩාත් උපහාසාත්මක බැල්මක් රොන් වෙත හෙළුවේය. දෙයනේ එයාගේම පුතා. වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව කියා කීවලු. ඒවන් නොකරන තැනට කටයුතු කරන්න තියෙන ලොකුම තැන ඉන්න ඕන කෙනා ලොක්කුගේම පුතා ඒ වැඩේම කරනවා. ඒ මේවා කාට කියන්නද? හැරීට දැනුනේ විලව් ගසේ ලොකු අත්තකින් තමන්ගේ බඩට දැඩි පහරක් එල්ල වූ ලෙසිනි. වීස්ලි මහතා තම මෝටර් රථය නීති විරෝධී ලෙස මායා බලය යොදාගෙන ඇති බව කිසිවෙකු දැනගතහොත් හැරි ඒ පිළිබඳව සිතුවේ නැත. උද්‍යානයේ මා විසින් කරන ලද පරීක්ෂණයේදී දැකගන්නට ලැබුණේ ඉතා වටිනා පහර දෙන විලව් ගසකට බරපතල හානි සිදුවී ඇති බවයි. ස්නේප් කියාගෙන ගියේය. ඒ ගස අපි එයාට කරාට වඩා. රොන් මිමිනුවේය. කටවහගන්නවා. ස්නේප් නැවත කීවේය.
අවාසනාවකට මෙන් උඹලා මගේ නිවාසයෙන් නෙවෙයි. ඒ නිසා ඔබලා නිරපීම මගේ වගකීමක් නෙවෙයි. මම ගිහිල්ලා ඒ වාසනාවන්ත බලතල තියෙන අය මෙහි එක්කැනකන් උඹලා මෙතනම ඉන්න ඕනේ. සුදුමැලි වී ගිය මුහුණින් යුතුව හැරී සහ රොන් එකිනෙකා දෙස බලාගත්හ. හැරීට කලින් දැනුණු කුසගින්නද දැන් කොයි ලෝකයේ ගියාද දන්නේ නැත. ඔහුට දැන් මහත් අසහනයක් දැනෙන්නට විය. ස්නීප්ගේ මේසය අසල යම් කිසි බඳුනක යම් කිසි දියරයක බහා ඇති සෙවල සහිත දෙය කුමක්දැයි දැනගැනීමට උනන්දුවක් දැන් හැරිට නැත. ස්නීප් ගියේ ග්‍රිෆින්ඩෝ නිවාසය බාර ආචාර්ය තුමිය වූ ප්‍රොෆෙසර් මැගොනිගල් හමුවීමට නම් තමන්ට ගැලවීමක් නැත. ඇය ස්නීප්ට වඩා සාධාරණ වීමට ඉඩ තිබුණද ඇය අතිශයින්ම දැඩි තීරණගත් ආචාරණයක වූ අය. විනාඩි 10කට පසු ස්නීප් පැමිණියේය. ඔහු සමග පැමිණියේ ප්‍රොෆෙසර් මැගොනිගල්ය. මහාචාර්යනි මැගොනිගල් කෝපයට පත්ව සිටිනු මින් පෙර කිහිප අවස්ථාවක හැරි දැක තිබෙන. ඒත් ඇය මෙතරම් කෝපයට පත්ව සිටි අවස්ථාවක් හැරි විසින් දැක නොතිබෙන. කාමරයට ඇතුළු විගසම ඇය තම මැජික් යෂ්ටිය අතට ගත්තාය. හැරි මෙන්ම රොන්ද බීතියට පත් වූහ. එහෙත් ඇය කළේ ඇය උදුන වෙත යමුකොට එහි තිබූ දර අවුළුවාලීමයි. ඉඳගන්නවා. ඇය අනකල අතර දෙදෙනාම උදුන අසල වූ පොටු දෙකක හිඳගත්ත. කියනවා. ඇය අනකලාය. තමාහට දුම්රිය පලේ බාධකය තුළින් වේදිකාවට යාමට ඉඩ නොලැබුණ බව කියමින් රොන් කතාව ආරම්භ කළේය. ඉතින් අපට වෙන කරන්න දෙයක් තිබුණේ අපට දුම්රියට නගින්න බැරි වුණා. ඒ බස් එක වතේ බව කියලා අපිට ලියුමක් යවෙන්නේ නැත්තේ. මම හිතනවා අපිට බස් එක ඉන්නවා කියලා. ඇය හැරි දෙස බලමින් කීවාය. හැරි කලේ කට උත්තර නැතිව ගොස් ඇය දෙස බලා සිටීම පමණි. ඇය කියූ ආකාරයට හෙඩ්වික් එවිය හැකිව තිබූ බව හැරීට අවබෝධ විය. මට ඒ බව අමතක වුණා. ඒක පැහැදිලිවම පේනවා. ප්‍රොෆෙසර් මැගොනිගල් කීවාය. කිසිවකු කාර්යාලයේ දොරට තට්ටු කළ අතර ස්නේප් දොර විවෘත කළේ වඩාත් සතුටට පත්වෙමිනි. පිටත සිටියේ ප්‍රධානාචාර්යතුමා වූ මහාචාර්ය ඩම්බල්ඩෝතුමාය. හැරිට කැරකිල්ල සෑදීගෙන එන්නාක් මෙන් දැනින ඩම්බල්ඩෝතුමා අසාමාන්‍ය ආකාරයට බැරෑරුම් බවක් පෙන්වීය. ඔහු තම ගිරා හොටයක් බඳු නාසය ඔස්සේ තම විනිවිද යන නෙත් ඔවුන් දෙස යොමු කළේය. හැරිට සිතුනේ පහර දෙන විලෝගහින් දිගටම පහර කෑවා නම් මීට වඩා 100 ගුණයක් හොඳ බවය. දිගු නිහඬියාවක් ඇතිවිය. කරුණා කරලා විස්තර කරන්න ඇයි මේ වගේ දෙයක් කළේ? ඉන් අනතුරුව ප්‍රධානාචාර්යතුමා කීවේය. තමන්ට ඔහු බැනවැදුනේ නම් මීට වඩා යහපත් බව හැරි සිතුවේය. ප්‍රධානාචාර්යතුමාගේ කටහඬේ තිබූ ඉච්ඡාභංග ස්වරය පිළිබඳ හැරි කම්පාවට පත් වුණේය. යම් හේතුවක් නිසා හැරීට එතුමාගේ මුහුණ දිහා බලා කතා කිරීමට ශක්තියක් නොතිබුණේය. ඒ නිසා ඔහු එතුමාගේ දණහිස් දෙස බලා කතා කළේය. මෙම රටේ හිමිකරු වීස්ලි මහතා යන කරුණ හැර සිසු සියල්ලම දෑ හැරි විස්තර කළේය. ඔහු කරුණකාරණා විස්තර කළේ තමාට සහ රොන්ට දුම්රිය ස්ථානයේ අසල තිබී ඉගිලෙන මෝටර් රථයක් අහම්බෙන් හමුව ලෙසක් දක්වමිනි. එහෙත් මෙම කරුණු වසන් කිරීම එක් වරම ඩම්බල්ඩෝතුමා දැනගන්නා බව හැරි දැන සිටියේය. එහෙත් ඩම්බල්ඩෝතුමා මෝටර් රථය පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් ඇසුවේ නැත. හැරි විස්තරය නිම කළ පසු එතුමා කලේ තම උපැස්සිවල තුලින් ඔවුන් දෙදෙනා දෙස මද වේලාවක් මුවින් නොබැන බලා සිටීමයි. අපේ බඩු අරන් යන්න. මෙම නිහඬියාව විඳ ගැනීමට නොහැකි වූ විට අවසානයේ රොන් කීවේය. ඔය ළමයා මොනවද මේ කියන්නේ? ප්‍රොෆෙසර් මැගොනිගල් කෝපෙන් ඇසුවාය. අප දැන් නිරපන්නන යන්නේ. එහෙම නේද? රොන් පැවසුවේය. හැරි වහාම ඩම්බල්ඩෝතුමා දෙස බැලුවේය. අදම නොවේයි වීස්ලි මහත්තයා. ඩම්බල්ඩෝ කීවේය. ඒත් මම ඔය දෙන්නටම අවධාරණය කරන්න ඕනි ඔබලා විසින් මේ කරන ලද ක්‍රියාවේ බරපතලකම. මම අද රෑම ඔය දෙන්නගේම ගෙවල් වලට මේ බව ලියලා ලියුම් යවනවා. ඒ වගේම මම ඔය දෙන්නටම අවධාරණය කරන්න ඕනි මින් පසු මේ වගේ දෙයක් සිදු වුවහොත් දෙදෙනාම ගෙදර යවන බවට. එවිට මට විකල්පයක් නැති වෙයි. ස්නේප් ඩම්බල්ඩෝතුමා දෙස බැලුවේ නත්තල් සාදයක් හදිස්සියෙම අවලංගු කළ බව කී විට කුඩා දරුවෙකු තුළ ඇතිවන කලකිරීම වැනි කලකිරීමකිනි. ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝ මේ ළමයි දෙන්න බාලවයස්කාර ඉන්ද්‍රජාලිකයන් පිළිබඳ ව්‍යවස්ථාවේ තිබෙන රෙගුලාසි කඩලා ඒ විතරක් නෙමෙයි
මේ දෙදෙනාගේ මේ මගෝඩි වැඩේ නිසා ඉතා වටිනා පැරණි ගසකටත් බොහෝ අලාභහානි සිදුවෙලා. ඒ වගේම මේ වැඩ මේ ළමයිට දෙන්න දඬුවම පිළිබඳව තීරණය ගත යුත්තේ ප්‍රොෆෙසර් මැගොනිගල් තුමියයි. සෙවරස් ඒ මහාචාර්ය ඩම්බල්ඩෝතුමා ශාන්ත දාන්තව කීවේය. මේ ළමයි ඉන්නේ එතුමියගේ නිවාසය නිසා ඒක එතුමියගේ වගකීමයි. කියමින් එතුමා ප්‍රොෆෙසර් මැගොනිගල් වෙත හැරුණේය. මම දැන් ආය සාදයට යන්න ඕනි. මිනවා ළමයින්ට නිවේදන කීපයක් නිකුත් කරන්න තිබෙනවා. යමු සෙවරස්. බොහොම පංකවදු කස්ටඩ් ටාට් එකක් තියෙනවා. ඒක නම් රස බලන්න ඕනි. හැරි සහ රොන් දෙවියන් ආකාරයේ බැල්මක් හෙලා ස්නේප් කාමරයෙන් පිටවිය. තවමත් ප්‍රොෆෙසර් මැගොනිගල් කෝපයට පත් වූ රාජාලියකුමින් ඔවුන් දෙස බලා සිටිනු පෙනින. රෝහල් අංශවලට ගිහිල්ලා ඔය තුවාලට බෙහෙත් දාගන්නවා. වීස්ලි ඔය තුවාල වලින් ලේ ගලනවානේ. එතරම් අමාරුවක් නෑ මැඩම්. ඒ කියමින් රොන් තම ඇසට ඉහළින් වූ තුවාලය තම කමිස අතින් පිසදාගත්තේය. මැඩම් මට ආසයි මගේ නංගි නිවාසයකට තෝරනවා බලන්න. ඒ උත්සවය දැන් ඉවරයි. මහාචාර්ය මැගොනිගල් කීවාය. ඔයාගේ නංගිත් ඉන්නේ ග්‍රිෆින්ඩෝ නිවාසයමයි. ෂා නියමයි රොන් කීවේය. ඒ වගේ ග්‍රිෆින්ඩෝ නිවාසය ගැන කියනකොට ප්‍රොෆෙසර් මැගොනිගල් යමක් කීමට වූවාය. එහෙත් හැරි හරස් විය. මැඩම් අපි කායකේ එන්න පටන් ගන්නකොට පාසල් වාරය ආරම්භ වෙලා තිබුණේ. ඒ නිසා අප කළ වරදට ග්‍රිෆින්ඩෝ නිවාසයෙන් ලකුණු අඩු කිරීම සාධාරණ නෑ. එහෙම නේද? ඒ පවසා ඔහු ඇය දෙස බලා සිටින්නට විය. ප්‍රොෆෙසර් මැගොනිගල් ඔහු වෙත තියුණු බැල්මක් හෙළුවාය. එහෙත් ඇගේ දෙතොල තර සිහින් සිනහාවක සේයාවක් රැඳී ඇති බව හැරි දිටුවේය. මම ග්‍රිෆින්ඩෝ නිවාසයෙන් කිසිදු ලකුණක් අඩු කරන්නේ නෑ. ඇය කීවාය. හැරිගේ සිත සැහැල්ලු විය. ඒත් ඔය දෙන්නම රඳවා ගැනීමකට යටත් කරනවා. එය හැරි සිතුවාට වඩා ලිහිල් දඬුවමක් විය. ඩම්බල්ඩෝ තුමා ඩර්ස්ලිලාට තමා කළ දේ පිළිබඳව අදම ලියා යවනු ඇත. පහර දෙන විලෝගස තම ප්‍රහාරයෙන් රථය සම්පූර්ණයෙන්ම පොඩි කර දමා අවසාන කර නොදැමීම පිළිබඳව නම් ඔහු බොහෝසේ කම්පා වනු ඇති බව හැරි සසුදක්සේ දනී. ප්‍රොෆෙසර් මැගොනිගල් තම මැජික් යෂ්ටිය ස්නේප්ගේ මේසේ වෙත යොමු කළාය. සැන්විච් මිගානක්ද කුසලාන දෙකක්ද සිසෙල් කරන ලද පැණිකොමඩ යුෂපුරවන ලද භාජනයක්ද එමත නිමේෂයකින් ප්‍රාදූර්භූත විය. මෙහිදි කෑම කාලා දෙන්නම තමන්ගේ නිදන ශාලාවලට යන්න ඕනි. ඇය කීවාය. මාත් සාදයට යන්න ඕනි. දොර වැසුණු පසු රොන් තම ප්‍රීතිය ප්‍රකාශ කිරීමට දිග උරුවම් බාන හඬක් පිට කළේය. මම නම් හිතුවේ කපෝතේ කියලා. ඒ කියමින් ඔහු සැන්විච් කැබැල්ලක් අතර ගත්තේය. මමත් හිතුවේ එහෙමම තමයි. ඒ කියමින් හැරිද සැන්විච් කැබැල්ලක් අතර ගත්තේය. මේ ගැලවිල්ල ගැන නම් හිතාගන්නවත් බෑ. ඒ රොන් කුගුල් මස් සහ හැම් දැමූ සැන්විච් වලින් කට පුරවාගෙන කීවේය. ෆ්‍රෙඩ් සහ ජෝර්ජ් ඔය කාර් එකේ 5-6 වතාවක් ගෝනෙන් ගිහිල්ලා තිනවා. ඒත් එක සාමාන්‍ය මිනිහෙක්වත් එක දැක්කේ නෑ. ඒත් අපි එකපාර යාවේ. මෙන්න පත්තරෙත් ඇටිලා. අපොයි අපිටමයි වෙන්නේ. ඒ කියමින් ඔහු තවත් ලොකු සැන්විච් කැබැල්ලක් කටේ තමා ගත්තේය. ඒක නෙමෙයි මට නිතරම මතුවෙන ප්‍රශ්නේ. ඒ තමයි ඇයි බාධකෙන් අපිට පැනගන්න බැරුණේ කියන එක. ඒක නෙමෙයිනේ දැන් ප්‍රශ්නේ. හැරි දෙවුර හකුලමින් කීවේය. දැන් අපි කරන හැම දෙයක්ම බොහොම කල්පනාවෙන් කරන්න ඕනේ. ඒ කියමින් හැරි ලොකු බීම උගුරක් ගිල දැම්මේය. ෂා සාදයටත් යන්න තිබුණා නම් නියමයි. මැඩම් කිව්වේ අපිට නිදන ශාලාවට යන්න කියලායි. පණ්ඩිත ලීලාවින් රොන් කීවේය. අපේ නිදාසේ එහෙ මෙහෙ ගියොත් අපේ ගුවන් ගමන මේ අයත් අනුමත කළා වගේ වෙනවනේ. ඒක තර්ක පූර්වාදර්ශයක්. ඒක වෙන්න ඕනි අපිට රැඳවීමේ නියෝගය දුන්නේ. තමන්ට ඇතිතරම් සැන්විචස් කාදමා අවසන් වූ විට ඔවුන් කන්න එම පිඟාන ඉබිම සැන්විචස් වලින් පිරින. ඔහු කාර්යාලයෙන් පිටතට විත් සුපුරුදු මාවත දිගේ ග්‍රිෆින්ඩෝ කුළුණ වෙත පියමන් කරන්නට වූහ. මන්දිරය නිහඬතාවී ගිලී ගොස් තිබෙන සාදය නිමෙවී ඇති ලෙසක පෙනුනේ. මුමුණන චිත්‍ර ඉදිරියෙන්ද හඬ නිකුත් කරන සන්නහ පසු කරමින්ද ඔහු ගල් පඩි පෙළ දිගේ ඉහළට නැගීමට වූහ. අවසානයේදී ග්‍රිෆින්ඩෝ කුළුණට ඇතුළුවීමට ඇති රහස් මං තීරුව වෙත පැමිණියහ. මෙම මං තීරුවට ඇතුළුවන කපොල්ල පිහිටා ඇත්තේ ඉතා මහත කාන්තාවකගේ රූපය තෙල් සායමින් අඳින ලද රාමු කරන ලද චිත්‍රයක් පසුපසය. ඇය රෝස පැහැති සේද ඇඳුමක් ඇඳ සිටියාය. පාස්වර්ඩ් ඔවුන් ළඟාවත්ම එය කෑගැසුවාය. හැරි තැතනුවේය. නවවසරට වළංගු අවසර පදය ඔවුන් දැන සිටියේ නැත.
ඕනට මෙතෙක් ග්‍රිෆින්ඩෝ ශිෂ්‍ය නායකයෙකු හමු වී තිබුණේ නැත. ඒත් ඔවුන්ට ආධාර කිරීමට කෙනෙකු නොපමාව පැමිණියහ. හර්මෝනි දිවයිනු ඔවුහු දුටුවාය. මේ ඉන්නේ කොහෙද ඔයගොල්ලෝ ගියේ? මොනවද මේ පැතිරෙන විකාර ආරංචි? සමහර අය කියනවා ඔය දෙන්න පියාඹන කාර් එකක් සමග බිමට වැටුණා කියලා. තවත් බොහෝ අය කියන්නේ ඔය දෙන්න නිරපුවා කියලා. කොහොම වුණත් අප නිරපලා නන්නේ. හැරි ස්ථිරවම කීවේය. ඔයගොල්ලෝ කියන්නේ ඔය දෙන්න පියාඹන කාර් එකකින් මෙහි ආවේ නෑ කියලාද? හර්මෝනි ඇසුවේ මහාචාර්ය මැගොනිගල් ඇසුවටත් වඩා දැඩිවය. මේ ඔය දේශනාව නවත්තලා අපිට කියන පාස්වර්ඩ් එක රොන් නොයවිසිලිමත්ව කීවේය. ඒක චොටල් බර්ඩ් හර්මෝනි කීවාය. ඒක නොවේ කාරණාව. එහෙත් ඒ සමගම මහත කාන්තාවගේ රූපය සහිත පින්තූර රාමුව පැත්තකට ඇදී ගිය අතර කවුළුව විවෘත විය. ඒ සමගම ග්‍රිෆින්ඩෝ පොදු ශාලාවෙන් කතා හඬද සිනා හඬද නුහඬුව ඇසෙන්නට විය. ග්‍රිෆින්ඩෝ නිවාසයේ සිසුහු තාමත් අවදිව සිටින ලෙසක් පෙනෙන. Taman පැමිණෙනතුරු ඔහු බලා සිටින බව පෙනෙන. දිගු වූ අත්වලින් රොන් හා හැරි ඇතුළට ඇදගනු ලැබූ අතර හර්මෝනි කවුළුවට නැග ශාලාවට ඇතුළට ගියාය. නියමයි! ලී ජෝඩන් කෑගැසුවේය. කියලා වැඩක් නැහැ. පියාඹන කාර් එකකින් ඇවිල්ලා පහර දෙන විලෝගස මතට වැටිලා මේ සිද්ධිය පිළිබඳ මිනිස්සු වසර ගණනක් කතා කරයි. ෂා අපිට ආඩම්බරයි. කීවේ මෙතෙක් හැරී සමග කතා කර නොමැති 5 වන වසරේ සිසුවෙකි. සමහරෙක් හැරීගේ පිටට තට්ටු කළේ හරියට ඔහු මැරතන් තරඟයකදී දිනා ඇති ලෙසකිනි. ෆ්‍රෙඩ් සහ ජෝර්ජ් ඔවුන් වටේ සිටි අය ඉවතට තල්ලු කරමින් ඔවුන් අභියසට පැමිණියහ. ඇයි තමසල අපිට කතා කළේ නැත්තේ? රොන්ගේ මුහුණ රතු විය. එහෙත් මේ සිද්ධිය පිළිබඳ නොසතුටට පත්වී ඇති අයෙකුද හැරී දුටුවේය. රැස්වී සිටි ළමුවෝ විසුරුවා යවමින් පර්සි ඔවුන් අභියසට පැමිණියේය. හැරී රොන්ගේ ඉලෑටයකට ඇන තමන් වෙතට එන පර්සි පෙන්නුවේය. රොන් එක්වරම ක්‍රියාත්මක විය. අපිට මහන්සි. අපි උඩුමහලට යන්න ඕන. ඒ කියමින් තමන් පසුපස සිටි ළමුන් දෙපසට කරමින් අනෙක් පස දොරටුව දෙසට පියන ගන්නට විය. ඒ දොරටුවෙන් පිටව ගොස් සර්පීලාකාර ඉනිමගක් දිගේ තම නිදන කාමර කරා යාමට හැක. සුභරාත්‍රියක් යයි හැරී හර්මෝනිට පිටවයත්ම කීවේය. ඇයද පර්සි මෙන්ම බුමාගෙන සිටියාය. මහත් ආයාසයෙන් ඔහු පොදු කාමරයේ අනෙක් පස දොර වෙත ගියේ සිසුන් ආදරයෙන් ඔවුන්ගේ පිටට තට්ටු කරද්දීය. අවසානයේ සර්පිල්ලාකාර පඩපෙළ ඔහු වෙත ළඟා වූහ. එය දිගේ විගස ඉහළට ගිය ඔහු අවසානයේ තම නිදන ශාලාව වෙත පැමිණියහ. දැන් එහි දෙවන වසර යන පෝරුව ප්‍රධාන දොරටුව අසල සවිකර තිබෙන වියන් ඇඳන් 5ක් සහිත සුපුරුදු කවාකාර නිදන ශාලාවට ඔහු ඇතුළු වූහ. එහි ජනෙල් උස්සූ අතර පටු විය. ඔවුන්ගේ ට්‍රංක පෙට්ටි ගෙනවුත් ඔවුන්ගේ ඇඳන් අසල තබා තිබෙන. රොන් හැරී දෙස බලා කපට සිනාවක් පළ කළේය. මම දන්නවා අපි එය නොකළ යුතුව තිබුණා කියා. ඒ සමගම දොර දෙබෑවී ගිය අතර සෙසු ග්‍රිෆින්ඩෝ සිසූහු ෂීමස් ෆෙනිගන්, ඩීන් ටෝමස් සහ නෙවිල් ලොන්ග්බොටම් එහි ඇතුළු වූහ. අදහන්න බෑ. ෂීමස් විස්මයට පත්ව කීවේය. පුදුමයි. නෙවිල් තම විස්මය පළ කළේය. හැරීද කරන්නට අන් කිසි දෙයක් නැති නිසා සිනාසුනේය.